Hello everyone. ඔන්න ඉතින් අද අරගෙන ආවා ලස්සන කේක් එකක් ඩෙකොරේට් කරන ගමන් මේ ඕඩර් එකත් එක්ක තියෙන ලස්සන කතාවක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මුලින්ම මේ කේක් එක ගැන කියලා ඉන්නම්කෝ. ඉතින් මෙතන තියෙන්නේ ග්‍රෑම් 500ක බටර් කේක් එකක්. සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක කේක් එකක් අපි බේක් කරන්න පාවිච්චි කරන්නේ අඟල් 6 ට්‍රේ සයිස් එකනේ. ඒ වුණාට ඒ විදිහට බේක් කරගන්න කේක් එක ප්‍රමාණයෙන් ටිකක් පොඩි. ඒ නිසා මම හිතුවා මෙන්න මේ ග්‍රෑම් 500 කේක් එක අඟල් 7 ග්‍රෑම් 750 ට්‍රේ එකේ බේක් කරගන්න. ඉතින් බලන්නකෝ අඟල් 7 ග්‍රෑම් 750 ට්‍රේ එකක බේක් කරගත්තත් මේ කේක් එක හොඳ පෙනුමට ලස්සනට උසට ඇවිල්ලා තියෙන විදිහ. ඉතින් මෙතනදී මම මේන් ඉන්ග්‍රීඩියන්ට් වලින් ග්‍රෑම් 125 ගාන යූස් කරලා තමයි මේ ග්‍රෑම් 500ක කේක් බැටර් එක හදාගෙන කේක් එක හදාගත්තේ. කේක් එක සම්පූර්ණයෙන්ම බටර් අයිසින් එකෙන් කවර් කරගෙන විනාඩි 2-3ක කාලයක් කේක් එක රෙස්ට් එකේ තියලා බටර් අයිසින් වලින් ඩෙකොරේට් කරගන්න ගමන් තමයි මේ ඉන්නේ. අද කේක් එක මම ඩෙකොරේට් කරන්න පාවිච්චි කරන්නේ 1M නොසල් එක. ඊට අමතරව මෙන්න මේ රතු පාට මම හදාගත්තේ රසාකෝ බ්‍රෑන්ඩ් එකේන පිලර් බොක්ස් රෙඩ් කලරින් පාවිච්චි කරලා නෝමල් බටර් අයිසින් එකත් එක්ක හොඳට මික්ස් කරගෙන. හරි, එහෙනම් දැන් මම කියන්නම්කෝ මේ ඕඩර් එකත් එක්ක තියෙන රස කතාව. ඇත්තටම ඕඩර් එක ඩිලිවර් කරාට පස්සේ මටත් හරිම සතුටුයි. ඒ වගේම මාත් කන්ෆියුස් වුණා මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා. දවසක් මගේ WhatsApp එකට මැසේජ් එකක් එනවා කේක් එකක් හදාගන්න ඕනේ. පුළුවන්ද ඕනේ කරන ලොකේෂන් එකට ඩිලිවර් කරලා දෙන්න කියලා. ඉතින් මේ ලොකේෂන් එක තියෙන්නේ මම ඩිලිවර් කරන ඒරියා එක ඇතුළේ නිසා මම ඉතින් හා කියලා කේක් ඕඩර් එක බාරගෙන අපි ඒ ඕඩර් එක ගැන කතා කළා. ඕඩර් එක ගැන කතා කරනකොට ඒ කස්ටමර් මට කෝල් එකක් අරගෙන කිව්වේ මම මේ වෙලාවේ ලංකාවේ නැහැ. ඒත් මගේ වයිෆ්ගේ බර්ත්ඩේ කියනවා ළඟදිම. එයා තනියම මේ වෙලාවේ ගෙදර ඉන්නේ. ඉතින් ගොඩක් ලොකු කේක් එකක් අරගෙන සෙලිබ්‍රේට් කරන්න තරම් ගෙදර කවුරුත් නැහැ. ඒ නිසා මේ වගේ පුංචි කේක් එකක් අපි හදමු. ඊට අමතරව එයාට සේවරි අයිටම් බොක්ස් එකකුත් ඕනේ. ඒකත් එයා කියන අයිටම්ස් වලින් කස්ටමයිස් කරලා ලස්සනට වැඩේ කරලා දෙන්න. රසට මට එච්චරයි ඕනේ. මම ළඟ නැති නිසා වයිෆ්ගේ බර්ත්ඩේ එක හරිම ලස්සනට සෙලිබ්‍රේට් කරන්න විතරයි මට ඕනේ කියලා. කියන්න බැරි වුණානේ. ඊට අමතරව ඒ කස්ටමර් අපෙන් ලස්සන රෙඩ් රෝස් එකකුත් රික්වෙස්ට් කළා. ඕනේ කරන හැමදේම රෙඩි කරලා ලොකේෂන් එකට ගිහින් ඩිලිවර් කරලා ආවට පස්සේ ඒ කස්ටමර් මට කතා කරලා කිව්වේ අනේ මට හරිම සතුටුයි. මගේ වයිෆ් ගොඩක් සතුටු වුණා. එයා කිව්වා කේක් එක හරිම ලස්සනයි. ඊට වඩා කේක් එක ගොඩක් සුවඳයි කියලා. ඉතින් මගේ වයිෆ්ට හරිම සතුටුයි. ඔයාට ගොඩක් පිං, ඔයාට ගොඩක් ස්තුතියි. මම නැති වෙලාවේ මගේ වයිෆ් මේ තරම් සතුටු කළාට කියලා. ඉතින් ඊට වඩා දෙයක් මට තවත් නැහැ. මටත් හරිම සතුටුයි ඒ ඕඩර් එකට ඒ වගේ කමෙන්ට් එකක් ආව එක ගැන. කේක් එක දීලා ඇවිල්ලා පැයකින් එකමාරකින් වගේ තමයි මගේ සර්ප්‍රයිස් එක. ඔන්න මැසේජ් එකක් දාලා මට කියනවා කේක් එක හරිම සුවඳයි, හරිම රසයි, ඊටත් වඩා හරිම ලස්සනයි. ඔයා නීට් එකට හරිම ක්වොලිටි එකට වගේ වැඩේ කරලා තියෙනවා. thank you so much කියලා. ඒ වගේම එයා කියනවා හරිම ආසාවෙන් කේක් එකක් ඕඩර් කරන්න බලන් හිටපු කෙනෙක් මම ඔයාගෙන්. ඒ ගැන ඩීටේල් උත් ගත්තා. ඒ වුණාට හදිස්සියෙම මගේ අම්මා නැති වුණ නිසා අපිට ඒ ඕඩර් එක කැන්සල් කරන්න වුණා. බලන්නකෝ හස්බන්ඩ්, ඒ දේවල් මතක තියන් ඉඳලා තමයි ඔයාගෙන්ම කේක් එකක් ඕඩර් කරලා මට මේ විදියට එවලා මාව සර්ප්‍රයිස් කළේ. ඔයාගෙන් කේක් එකක් කන්න මම බලාගෙනම හිටපු හින්දා කියලා. ඉතින් ඒ විදිහට එයා එක කිව්වට පස්සේ තමයි මේ කන්වර්සේෂන් එක මට මතක් වුණේ. මටත් හරිම සතුටුයි. එයාට කේක් එකක් ඕනේ වුණාට එයාගේ අම්මා නැති වුණ හින්දා ඒ ඕඩර් එක අපිට කැන්සල් කරන්න වුණා. ඒ වුණාට හිතුවේ නැහැ මේ විදිහට හිතන්නේවත් නැති වෙලාවක එයාට ආපහු ඕඩර් එකක් මට ගෙනihin දෙන්න පුළුවන් වෙයි කියලා. අපිට ඕඩර් එක ප්ලේස් කරපු හස්බන්ඩ්ගේ කේක් එක ඩිලිවර් කරපු වයිෆ්ගේ දෙන්නගෙම රිවිව්ස් පහලින් මම වීඩියෝ එකේ අන්තිමට ඇටච් කරලා තියෙනවා. ඒකත් බලන්නකෝ ඔයාලා. ඊට අමතරව ඔයාලට මේ පේන්න තියෙන්නේ කේක් එකේ ෆයිනල් ලුක් එකයි, අපි හදපු සේවරි අයිටම් බොක්ස් එකයි, ෆ්‍රෙෂ් රෝස් එකයි. එහෙනම් ආයිමත් මේ වගේ ලස්සන වීඩියෝ එකකුයි කේක් එකකුයි අරගෙන එනකන් අදට ගිහින් එන්නම්. ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න. bye. thank you for watching.